2027 A level යන ඉන්න ඔයාටම තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. අපේ 2027 රිවිෂන් සඳහා වැඩපිළිවෙල කියන්නේ. හරිනේ. මම මොරටු ඉංජිනේරු පීටි ඉගෙන ගන්නේ. මම ෆස්ට් ෂයි එකේම 2024 දී තමයි මොරටු ඉංජිනේරු පීටි සිලෙක්ට් වුණේ. එතකොට මම දන්නවා කොහොමද ඉංජිනේරින් යන්නේ, මෙඩිසින් යන්නේ කියලා. මගේ වැඩපිළිවෙලයි මම දන්න අනිත් අයගේ වැඩපිළිවෙලයි ඔක්කොම එකතු කරලා ඔයාලා වෙනුවෙන් සුපිරිම වැඩපිළිවෙලක් මම හදලා තියෙනවා 2027 සඳහා. මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් මේ අවුරුද්දේ සුපිරිම රිසල්ට් එකක් දාන්න. හරිනේ. එතකොට මේ අවුරුද්දේම කළුතර සහ හොරණ පන්ති පටන් ගන්නවා. කළුතර IMA ආයතනයේ සහ හොරණ සියාත්‍රා ආයතනයේ ඒවට සම්බන්ධ වෙලා බලන්න මගේ වැඩපිළිවෙල ගැන පළවෙනි දවසේ නොමිලේ තියෙන්නේ. සම්බන්ධ වෙලා බලන්න. එතකොට මේ වෙනකොට මම 2028 කරගෙන යනවා. ඒකට දැන් ළමයින්ගනුත් අහලා බලන්න කොහොමද වැඩ කියලා. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා බලන්න. සම්බන්ධ වෙලා ඔයාලගේ ඉදිරි අවුරුද්ද ඔයාලගේ හීනේ හැබෑ කරගන්න. හරි. එතකොට මෙතනින් එහාට බලන්න අපේ සම්පූර්ණ වැඩපිළිවෙල බලලා තීරණය කරන්න මේකට එනවද නැද්ද කියලා. අපි දැන් අපේ වැඩපිළිවෙල ගැන කතා කරමු. එතකොට මම ඔයාලට ඉදිරි කාලය ඇතුළත ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් එකක් හදලා තියෙනවා. හරිනේ. එතකොට ඔයාලට ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකොට 2027 A level විභාගෙ තියෙනවා. ඒ වෙනකොට ගාන්ට අවුරුද්දක් තියෙනවා. අපිට ඒ අවුරුද්ද ඇතුළත විෂය නිර්වර කරලා පේපර්ස් කරවලා ඔයාලව පිරිම මට්ටමකට ගෙනියන්න සුපිරිම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. හරිනේ. මුලින්ම ගත්තොත් මම කතා කරනවා සිලබස් එක ගැන. දැන් ඔයාලා රිවිෂන් පන්ති දැකලා ඇති. හොයලා බලන්න හොඳට ෆස්ට් අය නම් රිවිෂන් පන්ති ගොඩක් ඒවා ගත්තොත් සම්පූර්ණ සිලබස් එක ආවරණය කිරීමක් කරන්නේ නැහැ. හරිනේ. ගොඩක් ඒවා යාන්ත්‍ර විද්‍යාවෙම අතාරිනවා. හරිනේ. එතකොට යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් එහෙම මාරම් වැදගත් A level එකේ ළමයිට. මොකද 125ක්. හරි 25ක් 120ක් 25ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් A level වලට යාන්ත්‍ර විද්‍යාවෙන් අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වගේ පාඩම් වලින් කිහිපයක් සමහරු කිහිපයක් කරනවා. සමහරු සම්පූර්ණයෙන් අතාරිනවා. ඔය වගේ පන්ති තමයි දැන් ඔයාලට දකින්න ලැබෙන්නේ. එතකොට එහෙම පන්ති වලට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට හොයලා බලන්න ඔයාලා යන පන්තියේ යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන්ම කරනවාද කියලා. මොකද මේක රිවිෂන්. හරිනේ. ඔයාලා එකපාරක් කරලා තින්නේ. තව පාරයි තින්නේ. තව පාරක් හෝ දෙපාරයි ඔයාලට තින්නේ. එතකොට ඕක හරියටම ප්‍රයෝජනෙට ගන්න ඕනි. ඒ හින්දා හරියට හොයලා බලන්න ඒ වැඩේ හරියටම වෙනවද කියලා. එතකොට අපේ පන්ති ඇතුළේදී අපි ෆුල් සිලබස් එකම කරලා දෙනවා. එතකොට ඒ ෆුල් සිලබස් එක කරන්නේ සම්පූර්ණයෙන් ඒ කියන්නේ අර තියරි පන්තියක් වගේම සම්පූර්ණ විෂය නිර්දේශයේ තියෙන කරුණු කතා කරලා ගණන් ගොඩක් හදවලා ඒ සේරමත් එක්ක සුපිරියටම අදාළ පාඩම ඉවර කරලා ඔයාලව ඉදිරියටත් ඒ කියන්නේ අමතක වෙන්නේ නැති වෙන්න ඒ පාඩම් වල තියෙන දේවල් නැවත නැවත මතක් කරමින් පේපර්ස් කරවලා ඒ වගේ දේවල් කරලා මේවා පදම් කරනවා. හරිනේ. එතකොට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙනවා අපේ පන්ති ඇතුලේ. ඊළඟට කතා කරන්නේ අපි ටියුට්ස් සහ මාකින් ගැන. එතකොට දැන් ගොඩක් පන්ති දැකලා ඇති ඒ වගේ ටියුට්ස් දෙනවා. හැබැයි ඔයාලා සමහර ගණන් හදන විදිය දන්නේ නැහැ. හරිනේ? ඒක මටත් ඒ කාලේ තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට මම හැම ටියුට් එකටම මාකින් එකක් දෙනවා. හරිනේ? හැම ටියුට් එකම හැම ගානකටම මාකින් එකක් දෙනවා. හැබැයි ඒක දෙන්නේ කොන්දේසියක් සහිතව. හරිනේ? හැම පන්තින් හැම ළමයාට මේක හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ අර ටියුට් එකෙන් 50%කට වැඩි ප්‍රමාණයක් try කරලා මට ගෙනල්ලා පෙන්නන එක නේද විතරයි. හරිනේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා ටියුට් එක try කරන්න ඕනි තනියම. හරිනේ. මොකද මේකේ පුළුවන් තරම් තනියෙන් ගණන් හදන එක තමයි වැඩේ. හරිනේ. මොකද මොකෙන් හරි බලාගෙන හදන්න ඕනි කෙනෙක්ට පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැ නේ. මොකද ඔයා එතනට ගිහලා තනියම කරන්නේ. හරිනේ. එහෙම තනියම කරන්න නම් ඔයාලා තනියෙන් පුළුවන් තරම් ගණන් හදලා තියෙන්න ඕනි. මේවා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනි. ඒ නිසා අනිවාර්යෙන් 150කට වැඩි ප්‍රමාණයක් මට කරලා පෙන්නුවොත් තමයි මාකින් එක ඔයාලට හම්බෙන්නේ. හරිනේ. එතකොට මේ මාකින් එකේ සම්පූර්ණයෙන්ම විස්තර කරලා විවරණය කරලා තියෙනවා දාලා ටියුට් එකේ ප්‍රශ්න ටික. හරිනේ. එතකොට මේ ටියුට්ස් ගත්තත් ඔය ටියුට්ස් හදලා තියෙන අලුත්ම ප්‍රශ්න දාලා. හරිනේ. ඔයාලට ඔයගේ ටියුට්ස් වලින් 80%කට වඩා වෙන කොහෙවත් දකින්නේ නැති ප්‍රශ්න. හරිනේ. ගණන් කරලා කියන්නේ මොකද මම්මයි මේව හදන්නේ ගොඩක් ප්‍රශ්න. ඒවා සම්පූර්ණයෙන් අලුතෙන් විෂය නිර්දේශිත ගැළපෙන විදියට සම්පූර්ණයෙන්ම හදන්නේ මම. එතකොට ටිකක් එළියෙන් අරන් තියෙන එළියෙන් කියන්නේ පාසල් ඒ කියන්නේ පසුගිය මේ වාර විභාගවල තියෙන ඒවා. එතකොට A level exam එකේ ප්‍රශ්න ටික වෙනම දාලා තියෙනවා. ඒ ටික වෙනම ඔයාලට කරන්න පුළුවන්. ඒ සේරම දෙනවා. එතකොට මේකේ ටියුට් එකේ තියෙන ගොඩක් ප්‍රශ්න මම හදපුවා. ඒ නිසා බය වෙන්න එපා. අලුත්ම ප්‍රශ්න වලට තමයි ඔයාලට මේ පන්ති ඇතුළේ උත්තර ලියන්න තියෙන්නේ. හරිනේ? එතකොට වටේ පිටේ තියෙන එක පන්තියකවත් නැති ටියුට් එකක් තමයි දෙන්නේ. මොකද මේකේ ඊටමත් විශාල වශයෙන් ගණිත ගැටලු තියෙනවා. හරිනේ? විශාල ගණිත ගැටලු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක මාර වැදගත්. මොකද ගණන් හදන තරමට තමයි ඔයාලගේ මොලේ හැදෙන්නේ. හරිනේ? එතකොට ඊළඟ කාරණේට ඊළඟට අපි කතා කරනවා weekly MCQ paper එක. හරිනේ? මම පන්තිය ඇතුළේදී ඔයාලට සතියට එක පේපර් එක ගන්න දෙනවා.
හරිනේ. ඔය පේපර් එකේ MCQ 20ක් තියෙනවා. ඒ MCQ 20 වල පැය භාගයක් ඇතුළත ලියන්න ඕනේ. මොකද ඔයාලා දැකලා ඉතින් එකපාරක් විභාගෙ ලිව්වා නම් මේකේ MCQ පේපර් එක කරන්න ගොඩක් අයට වෙලා මදි. හරිනේ. ගොඩක් අයට ඒකට වෙලා මදි. එතකොට ඔයාලා කලින් ඉඳන් ওই ටයිමින් හදාගෙන ගියා නම් ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ නේද? අන්න ඒක නිසා මම දීලා තියෙනවා weekly MCQ පේපර් එකක්. මේක තරංකාරී පේපර් එකක්. හැමෝම අදාළ පැය භාගයක් ඇතුළත ලියන්න ඕනේ. MCQ 20ක් තියෙනවා ලියන්න. සාමාන්‍ය MCQ එකට විනාඩි 2යි. ඒතකොට හරියට ගත්තොත් විනාඩි 40ක් යනවා. හැබැයි විනාඩි 30යි මම ඔයාලට දෙන්නේ මේක ලියන්න. හරිනේ. ඒ විනාඩි 30 ඇතුළත ඔයා මේ සම්පූර්ණ පේපර් එක ඉවරයක් කරන්න ඕනේ. කරාට පස්සේ ඔයාලට රෑන්කින්ග්ස් ඒව සම්පූර්ණයෙන්ම දෙනවා. මාර්කින් එක දෙනවා. එහෙම නැත්නම් මම ඩිස්කෂන් වීඩියෝ එකක් දානවා ඔයාලට. එතකොට ඒ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම අලුත්ම වැඩ පිළිවෙලක් විදියට අපේ පන්ති යනවා. ඕනනම් හොයලා බලන්න 2028 තියරි පන්තියෙත් මේක මේ විදියටම යනවා. හරිනේ. මේක මාරෙන් ඉෆෙක්ටිව් එකක්. මොකද මේකට මම ගොඩක් දාන ප්‍රශ්න මම අලුතෙන් හදපු ප්‍රශ්න. එතකොට මේවා අනාගතේ එයි කියලා හිතන අනුමාන ප්‍රශ්න. හරිනේ. අනුමානව බේස් කරන්න ඕනිත් නෑ. ඒක වැදගත්. මොකද මම පන්ති කවදාවත් අනුමාන කියලා විශේෂයෙන් බේස් කරන්න යන්නේ නෑ. හේතුව ඔයාලට දැනුම තියෙන්න ඕනේ ඕනෙන් ප්‍රශ්නකට උත්තර ලියන්න. හරිනේ. කවුරුත් කියන එකක් බලාගෙන යන්න එපා ඔයාලා. ඔයාලා සම්පූර්ණ විෂය නිර්දේශම ඔයාලගේ ඔළුවට දාගෙන තියෙනවා නම් ඔයාලට ඕනෙම ගානක් දුන්නොත් ඒ ගානට එතකොට පිළිතුරු ලියන්න පුළුවන්. හරිනේ. ඒ නිසා කවදාවත් අනුමාන දිහා බලාගෙන පේපර් ලියන්න යන්න එපා. අනිවාර්යෙන් සම්පූර්ණ විෂය නිර්දේශමයි ඉගෙන ගන්න. හරිනේ. අවුරුද්දයි තියෙනවා. අවුරුද්ද ඇතුළත කරත හැකියක මම වැඩ පිළිවෙල දෙනවා ලස්සනට ඔයාලට ඒක. හරි. ඊළඟට අපි කතා කරමු හතරවෙනි එක ගැන. 7 questions for 7 days. ඒ කියන්නේ ඔයාලට විශේෂ ප්‍රශ්න 7ක්. ටිකක් අමාරු ප්‍රශ්න 7ක් දෙනවා මං සතිය ගානේ. හරිනේ. එතකොට දවසට එක ප්‍රශ්න ගාන තමයි එතන තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් ඒ ප්‍රශ්න 7 කරගෙන ඉන්න ඕනේ. හරිනේ. ඒ ප්‍රශ්න 7 දවස් 7ක් ඇතුළත කරන්න ඕනේ. එතකොට මේවා ටිකක් අමාරු ප්‍රශ්න වෙන්න පුළුවන්. ওই ප්‍රශ්න 7 කරාට පස්සේ ওই ප්‍රශ්න 7 අනිත් එක මේ තියෙන්නේ එකම පාඩමින් නෙමෙයි හොඳේ. එතකොට මික්ස් වෙලා තියෙන. එතකොට කලින් පාඩමුත් මතක් වෙනවා. මේක නොකර පන්තියට එන්නත් බෑ. මේක නොකර පන්තියට આવොත් ඒවට දඬුවමුත් තියෙනවා. හරිනේ. අනිත් එක මේ ටියුට්ස් මේවා එකක්වත් නොකර ඉන්න බෑ. නොකර හිටියොත් සති 3ක් බලන උපරිම සති 3න් පස්සේ පන්තියෙන් අයින් කළා දානවා. මට ළමයි වැඩක් නෑ. ඔයාලා වැඩේ කරන්නයි මෙතනට එන්න ඕනි. හරිනේ. පන්ති ෆීස් ගෙවලා අනිවාර්යෙන් වැඩේ කරන්න ඕනි. වැඩේ කරන්නේ නැත්නම් මං අයින් කළා දානවා. මට කිසිම අදාළත්වයක් නෑ ඒක. හරිනේ. එහෙමයි විභාගය කරලා වැඩක් නෑ. නැත්තම කියනවනේ උනන්දුව තියෙන්න ඕනි. ඔය උනන්දුව තියෙනවා නම් මම වැඩේ කළා දෙන්න. එතකොට මේ වැඩෙත් යනවා ලස්සනට ඒත් එක්කම. ඊළඟට අපි කතා කරනවා අපේ පේපර් ක්ලාස් එක ගැන. විභාගයට මාස 4කට හෝ 5කට කලින් අපි පටන් ගන්නවා අපේ පේපර් ක්ලාස් එක. හරිනේ. එතකොට ෆුල් පේපර්ස් 20ක් විතර මම ලියන්න හිතන් ඉන්න ඔයාලට 20ක් විතර ලියවන්න හිතන් ඉන්නවා. එතකොට ඒ අන්තිම පේපර් ක්ලාස් එකේ විදියට ඊට කලින් පටන් ගත්තු මාසෙ ඉඳලම ඔයාලට මාසෙට එක ෆුල් පේපර් එක ගානේ කොහොමත් කරවනවා. හරිනේ. එතකොට මේ පේපර් ක්ලාස් එක ගත්තොත් මේකට වෙනම අය කිරීමක් කරන්නේ නැහැ. හරිනේ. හොඳට මතක තියාගන්න මම අය කරන්නේ නැහැ. මෙන්න මේ පේපර් ක්ලාස් එකට පන්ති යන ළමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ මේ පේපර් ක්ලාස් එක පවත්වන්නේ. හේතුව මම දැක්කා මගේ වයසවලදී යාළුවෝ ඉන්නවා මේ පේපර් ක්ලාස් යන්නේ නැහැ. එයාලට අර දෙකම දරා ගන්න බෑ. මම ඒක දැක්කා. හරිනේ. මාත් සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. ඒ නිසා මේවට මම වෙනම අය කිරීම කරන්නේ නැහැ. පන්තියේ පටන් ගන්න දවසේ තියෙන ෆී එකෙන්ම තමයි ඔයාලට අන්තිම දවස වෙනකම් ඉන්න වෙන්නේ. කිසිම අමතර අය කිරීමක් කරන්නේ නැහැ. හරිනේ. ඊළඟට එතකොට මේ පේපර් ක්ලාස් එක ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ අලුත්ම ප්‍රශ්න. හරිනේ. අලුත්ම ප්‍රශ්න වගේම අර පරණ ඇවිල්ලා දෙන අමාරු ප්‍රශ්නත් එකතු කරලා හදන සුපිරිම පේපර් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේ පේපර් ටික ලිව්වට පස්සේ ඔයාලට හොඳ රිසල්ට් එක ගන්න පුළුවන්. මම මේක මාස 5කට වගේ කලින් පටන් ගන්න හේතුව මම මාස 5කට කලින් වෙනකොට සිලබස් එකෙන් 160ක් විතර ඉවර කරලා ඉවරයි. මම සම්පූර්ණ ප්ලෑන් එක හදලා තියෙන සිලබස් එක ඉවර කරන එක ගැන. එතකොට මාසෙකට 120 වගේ ගානේ මම ඉවර කරනවා සිලබස් එකෙන්. මාසෙක නේ මාස දෙකකට. එතකොට ලස්සන්ට මාස 8ක් 9ක් විතර යද්දි ඔයාලට මුළු පේපරෙන් 95කට වැඩි ලියන්න පුළුවන්. මම ගැරන්ටි කරනවා 95කට වැඩි ලියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට ඔන්ලයින් ක්ලාස් එක ගැන. හරි මේ ඔන්ලයින් ක්ලාස් එක තියරි උගන්වන ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි. මේ ඔන්ලයින් ක්ලාස් එක දාලා තින්නේ තනිකරම මේ ටියුට්ස් වල සහ මෙන්න මේ සෙට් එක කතා කරන්න. හරි. එතකොට මේ ඔන්ලයින් ක්ලාස් එක පැය 2ක් හෝ 3ක් පැවැත්වෙනවා සතියට. ඒ පැවැත්වෙන පැය 2කට 3ට සහභාගී වීම අනිවාර්යයි. එක බලන ඇටෙන්ඩන්ස් බලනවා. ඒ ඇටෙන්ඩන්ස් බලලා තමයි කරන්නේ. එතකොට මේ ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙලා ඔයාලට මේකේ තියෙන අමාරු දේවල් මේකේ තියෙන අමාරුම ගණන් ටික තමයි ඒක සාකච්ඡා කරන්නේ. ඒ අමාරු දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. හරි. මේකත් අන්තිම වෙනකන් යන වැඩක්. ලස්සන වැඩක් ඒකත්. එතකොට ඒකේදී ඔයාලට මාත් එක්ක ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. හරිනේ. එතන මූණවල පේන්නේ නැහැ. ඔයාලට කතා කරන්න පුළුවන් ඩිරෙක්ට් කතා කරලා ඕනින් ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. අහලා ඒව විසඳ ගන්න පුළුවන්. හරි. ඊළඟට යනවා ප්‍රැක්ටිකල් ක්ලාස් එක ගැන කියන්නේ. මේක මුලින් ඉඳන්ම කරන වැඩක්. අර අන්තිමට දවසක් දාලා මුළු ඔක්කොම ඉවරයක් කරන්න මම යන්නේ නැහැ. හරිනේ. මේක මුලින් ඉඳන්ම ලස්සනට කරනවා. කොහොමද කරන්නේ?
ප්‍රැක්ටිකල්ස් දැන් හිතන්නකෝ පාඩම කිවුරුනා කියලා. ඔය පාඩම ඉවරුනාට පස්සේ අන්න ඒකේ තියෙන ප්‍රැක්ටිකල්ස් ටික කරන්න මම වෙනම දවසක් දානවා. හරියට මේකේ රිවිෂන් ළමයි යාලා ගොඩක්ම ඉස්කෝලේ යන්නේ නැහැ. එහෙම වුණත් මම අර තීරි ළමයිනුත් එන නිසා ඉස්කෝලේ නැති දවසක් බලලා ඒක දෙන්න බලන්න. එතකොට මේකේ ප්‍රැක්ටිකල් ක්ලාස් එක දාන්නේ තනිකර දවසක් දාලා ඒකේ ඒ දවස ඇතුළත අදාළ පාඩමේ තියෙන ප්‍රැක්ටිකල්ස් ටික සේරම කරනවා. හැබැයි ප්‍රැක්ටිකල්ස් කරවල නිකන් ඉන්නේ නැහැ. හරිනේ? ප්‍රැක්ටිකල්ස් කරවලා අනිවාර්යෙන් ඒකෙන් ඇවිල්ලා දෙන පාස් පේපර්ස් ටික කරවනවම තමයි. මොකද පාස් පේපර්ස් ටික කරා කියන්නේ කීප සැරයක් ඔයාට මාරම විදියට ওই ප්‍රැක්ටිකල්ස් ටික හිතට යනවා. එහෙම නිකන් ප්‍රැක්ටිකල් එක බලලා නිකන් හිටියා කියලා කොහෙත්ම හිතට යන්නේ නැහැ. එකපාරක් කරලා කියනවා නම් දැන් දන්නවා ඉතින් මම කියන්න දෙයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල්ස් කරනවා වගේම ඒකේ ප්‍රශ්න ටික කරන්න ඕනි. හැබැයි එකපාරක් කරලත් මදි. හරිනේ? ගොඩක් සැරයක් කරන්න ඕනි මේ ප්‍රශ්න ටික. මම ඒකට වැඩි පිළිවෙල ලස්සනට දාලා දින්නේ. මම මේක බලෙන් හරි කරවනවා. එහෙනම් බය වෙන්න එපා. ප්‍රැක්ටිකල්ස් ටික ලස්සන ඉවර වෙද්දි ගේමක් නැතුවම ගිහිල්ලා විභාගෙට ලියන්න පුළුවන්. ඒ 20 නිකන් වලට ගෙදරින් අරන් යන්න තියෙනවා. හරි? ඊළඟට යාන්ත්‍ර විද්‍යාව. මම යාන්ත්‍ර විද්‍යාව කරන්න හිතන් ඉන්නේ වෙනම විදියකට. එතකොට යාන්ත්‍ර විද්‍යාව නෝමල් ක්ලාස් එක කියන්නේ නැහැ. ඒකට වෙනම ස්පෙෂල් දවසක් දාලා ඒ දවසෙන් පාඩම ගානේ මම ඉවරයක් කරනවා. හරි? එතකොට චලිතය වගේ පාඩමකට සම්පූර්ණ දවසක්. පැය ගාන මට අදාළ නැහැ. පැය ගාන මම අදාළ පාඩමට ගැලපෙන විදිහට දානවා. එතකොට ඒ විදිහට අදාළ පැය ගානක් දාලා ඒ දවස් ඇතුළත සම්පූර්ණ යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉවර කරනවා. හරි? ඕම් මාස මුලින් ඉඳන්ම ඕකත් පැවැත්වෙනවා. එතකොට මාස කිහිපයක් යද්දි සම්පූර්ණ යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. හරි? ඒ වගේම තමයි යාන්ත්‍ර විද්‍යාව කවදාවත් අපි අතාරින්නේ නැහැ. යාන්ත්‍ර විද්‍යාව අනිත් ක්ලාස් එකට සමාන්තරව අන්තිම වෙනකන් යනවා. හේතුව මේකේ පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ. යාන්ත්‍ර විද්‍යාව කියන්නේ ගණන් හදන්න තියෙන එකක්. හරි? ඒකේ ගණන් හදන්න නැතුව ඔයාලට මේක කරන්න බෑ. ඒ හින්දා අන්තිම වෙනකන් පුළුවන් තරම් ගණන් හදවනවා. හරිනේ? එතකොට මේක ටියුට් එක ඔයාලට කියනවා ගණන් ගත්තොත් එහෙම අඩුම 300ක් තියෙනවා. හරිනේ? එක ටියුට් එක. එතකොට පාඩම් වලට මාර විදියට ඔයාලට ගණන් හදන්න සිද්ධ වෙනවා මේ ටියුට් ස්ටික් කරනකොට. එතකොට ඔයාලට අනිවාර්යෙන් දවසට 4-5ක් වැඩ කරන්න වෙනවමයි. මොකද මම ඒක හදලා තින්නේ ඒ විදියට කරන්න. එහෙම කරේ නැත්නම් ඔයාලට පන්ති එන්න වෙන්නේ නැහැ. හරිනේ? මොකද මම එන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් අයින් කරනවා නැත්නම් දඩුවම් කරනවා. ඒව කරලා කොහොම හරි මේක කරවනවා. මොකද ඔයාලා සල්ලි දීලා මට එන්නේ මම දෙමව්පියන්ගේ සල්ලි වලට සාධාරණයක් කරන්න ඕනි. එහෙම කරන්න ඕන නිසා මම කොහෙත්ම එක්කෙනෙක්ටවත් මේක ඇතුලේ වැඩ කරන්න නැතුව ඉන්න දෙන්නේ නැහැ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න පන්තියන කට්ටිය අනිවාර්යෙන් මේක වැඩ කරන්න බලාගෙන ඉන්න ඕනි පන්තිය. මම ෆ්‍රෙන්ඩ්ලි උගන්වන්නේ. හරි? ඔයාලට ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක ඕනි විදිහට කතා කරලා ඉන්න පුළුවන්. මොකද අපි අතර වැඩිපුර වයස් පරතරයක් නැහැ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මාත් එක්ක කතා බහ කරලා ඉන්න පුළුවන්. හැබැයි වැඩ කරන අයත් එක්ක මම ෆ්‍රෙන්ඩ්ලි ඉදි. අනිත් අයට මම ෆ්‍රෙන්ඩ්ලි නැති වෙයි. ඒක කරන්න දෙයක් නැහැ. එතකොට මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ඉන්න එකේ වගකීම ඔයාලා ගන්න ඕනේ. එතකොට මේ වැඩ පිළිවෙල මේ විදියට සම්පූර්ණයෙන්ම අවුරුද්දම යනවා. ඔය අවුරුද්ද ඇතුළත ඔයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මම වෙනස් කරනවා. හරිනේ? ඔයාලට මොරටුව හරි කොයි හරි ඉංජිනේරු පීට් එකට යන්න chance එකක් හම්බෙයි. අපේ වැඩ පිළිවෙලත් එක්ක අපි කියන විදිහට හිටියොත්. එතකොට මම අනිත් විෂයන් කියලා අතාරින්නේ නැහැ. ඔයාලට අනිත් විෂයන් වලට ඕනි කරන ගයිඩ් එක මම දෙනවා අනිවාර්යයෙන්. හරිනේ? සම්පූර්ණයෙන් ඒව කරන විදිය මම කියලා දෙනවා. කෙමිස්ට්‍රි ගොඩ දාන විදිය ඔය වගේ දේවල් මම කියලා දෙනවා. එහෙනම් බය වෙන්න එපා. ඒවටත් මගෙන් සපෝට් එක හම්බ වෙනවා. එතකොට මේකේ ඉන්න ළමයි ගොඩ දෙනෙක් අනිවාර්යෙන් ඉංජිනේරින් මෙඩිසින් යවන එක තමයි මගේ ටාගට් එක. මොකද මම මෙතනින් යට පන්ති කරන්න ඔයාලගේ රිසල්ට් එක මට වැදගත්. මේක මම කළුතරට එහෙම නැත්නම් හොරනට එන පළවෙනිම අවුරුද්ද. මේක මගේ පළවෙනි පන්තිය. මේක ඉස්සරහට ගොඩක් ලොකු පන්තියක් වෙනවා. ඒක මට විශ්වාසයි. මොකද ඔයාලගේ රිසල්ට් වලින් තමයි ඒක තීරණය කරන්නේ. ඒ හින්දා මම ඔයාලගේ රිසල්ට් අනිවාර්යෙන් හොඳටම දානවා. එහෙම දැම්මේ නැත්තම් මට මේකේ රැඳෙන්න බෑනේ නේ. එතකොට අනිවාර්යෙන් බය වෙන්න එපා. ඔයාලට සුපිරිම රිසල්ට් එකක් අරන් දෙන එක මගේ වගකීම. මං කියන විදිහට වැඩ කරන එක ඔයාලගේ වගකීම. අපි දෙගොල්ලෝගේ වගේ ඉටු කරොත් අනිවාර්යෙන් ඔයාලා ඉංජිනේරින් හරි මෙඩිසින් හරි යයි. හරි නැත්තම් ඔයාලගේ වෙන හිණයක් තියෙනවා නම් ඒකට යයි. හරි. එතකොට මේක සුපිරිම වැඩ පිළිවෙලක්. මේකට අනිවාර්යෙන් ජොයින් වෙන්න. අන්තිමට තව දෙයක් කියන්න තියෙනවා. සමහර ළමයි ඉන්නවා එයාලා මේ එක්සෑම් ලියන්නේ නැහැ. හේතුව එයාලගේ අර නිකන් දෙවෙනි පාර තුන්වෙනි පාර ගන්නකොට අර නිකන් ඒ කියන්නේ ගෙදරින් සල්ලි ඉල්ලන්න අකමැත්තට වගේ අන්න ඒ වගේ ළමයිනුත් ඉන්නවා. එයාලා විභාග අතාරිනවා. එහෙම අතාරින්න එපා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා මව හම්බෙන්න. එහෙම මම අනිවාර්යෙන් එයාලට සම්පූර්ණ අවුරුද්දම ටියුට්ස් ටික දීලා ප්‍රී ක්ලාස් එක කරනවා. කිසිම අයිකිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ ටියුට්ස් පවා දීලා එයාලට ක්ලාස් එක කරනවා. කිසිම ළමයෙක් සල්ලි නැත්තම් විභාග අතාරින්න එපා. හරිනේ? ඉගෙන ගන්න දේ ඔයාලගේ අනාගතයට යයි. හරි? මට මේ නිකන් උගන්වන එක ඔයාලට දෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඈ ඒ හින්දා බය වෙන්න එපා. බය වෙන්න තොයිල කතා කරන්න මට මං වැඩේ කරලා දෙන්නම්. කිසිම සැකයක් තියාගන්න එපා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? ඒ නිසා කවදාවත් අධ්‍යාපනය අතාරින්න එපා. ඒ වගේ ප්‍රශ්නයක් නිසා. හරි? එහෙම දෙයක් තියෙනවා නම් ඇවිල්ලා හම්බෙන්න. එතකොට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එතකොට අනිවාර්යෙන් පන්තියක් තෝරගන්න කලින් වැඩපිළිවෙල බලන්න. හරි? එක දවසක් ඇවිල්ලා පළවෙනි දවස නොමිලේ ඔයාලට කරන්නේ. ඒ ඔයාලා ඉන්න පළවෙනි දවස් හොඳේ.
ඒ කියන්නේ මම පළවෙනි දවසේ කියලා පටන් ගන්න දවසේ නෙමෙයි. ඔයාලා එන පළවෙනි දවසේ ඔයාලට නොමිලේ. එදාට ඇවිල්ලා බලාගෙන යන්න මෙයාගේ පන්තියේ වැඩ කොහොමද කියලා. හරි? එහෙම බලාගෙන ගිහිල්ලා පන්තියට සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම නැතුව පන්ති වලට සම්බන්ධ වෙන්න එක පන්ති විතරක් කියන්නත් එපා. තව ඒවට ගිහිල්ලා බලන්න මේ වගේ වැඩ පිළිවෙල සහ මේ වගේ වැඩ පිළිවෙල කොහොමද යන්නේ කියලා. එහෙම ගිහිල්ලා පන්ති තෝරගන්න. හරිනේ? එතකොට මේ විදිහට තමයි වැඩේ යන්නේ. එහෙනම් ඔයාලට ඊළඟ එක්සෑම් එක හොඳටම කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන් වැඩ කරන්න. හරි? එක එක ළමයාට තියෙන කැපැසිටි එක මාර වෙනස්. හරිනේ? දැන් මම ගත්තොත් එහෙම මම හાર્ඩ් වර්කින් කරලා ගිය කෙනෙක්. හේතුව මට එහෙම ලොකු මොලයක් තිබෙන්නේ නැහැ. මම ශිෂ්‍යත්වයේ පෙල්. මට ලොකු මොලයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හරි? මම මගේ මොලේ හදාගත්තේ පුළුවන් තරම් වැඩ කළා. පැය 15 16 වැඩ කරපු දවස් තිබුණා. හරි? එතකොට සමහර ළමයි ඉන්නවා මගේ යාළුවෝ ඉන්න සමහර අය. එයාලා පැය 10ක් ජීවිතේට වැඩ කළා නැහැ. හරි? හැබැයි මුරුටු ඉංජිනේරි. එතකොට ඒ වගේ අයට එහෙම පුළුවන් වෙන්නේ නැහැ. මම පැය 16ක් කරන්නයි. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මොලේ කැපැසිටි එක. එතකොට ඔයාලා එක එක්කෙනාගේ මොලේ කැපැසිටි එක වෙනයි. ඒ හින්දා ඔයාලා දන්නවනේ දැන්. ඔයාලා දැන් යම් කාලයක් කරලානේ තින්නේ ඒලෙව. ඔයාලා දන්නවා ඔයාලා කැපැසිටි එක කොහෙද තින්නේ කියලා. එතකොට ඔයාලා තීරණය කරනවා වැඩිපුර වැඩ කරලා ගොඩ යනවද නැත්නම් පොඩ්ඩක් කරලා ගොඩ යනවද කියලා. හරිනේ? හැමෝටම ඒක කරන්න බෑ. ඒව කරන්න පුළුවන් ස්පෙෂල් කිහිප දෙනා ඉන්නේ. 1000ක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඇති. ඒ හින්දා හැමෝටම කරන්න බෑ. ඔයාලා ඔයාලගේ තීරණය කරලා ලස්සනට ඔයාලගේ පාත් එක හදාගන්න. මාත් එක්ක වෙලා කතා කරන්න මම ඒව ලස්සනට කියලා දෙනවා. ඔයාලගේ සිටුේෂන් එක මම හොයලා බලලා ඒක ලස්සනට කියලා දෙනවා. එතකොට පුළුවන් තරම් වැඩ කරන්න. මේක වැඩ කරන පන්තියක් මේකට આવුත් නම් වැඩ නොකර ඉන්න වෙන්නේ නැහැ. හරිනේ? අනිවාර්යයෙන්ම වැඩ කරන පන්තියක්. තීර ටිකක් සම්පූර්ණයෙන්ම එක අඩුවක්වත් නැතුව ඔයාලට උගන්වන පන්තියක්. එහෙම ඇවිල්ලා ඒ ටික සේරම කරගන්න. කරගෙන ඔයාලගේ හින වලට යන්න. හරි. මෙතනින් මම වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඇවිල්ලා බලන්න. හරි.